හොඳයි. වයිෆ් එක තරම් හොඳ නෑ. කොහොමද බර්ගර් එක කියලා දුම් දානවා. ඉතින් නෝර්වේ ස්ටොක්හෝම් පාර ෆාස්ට් ෆුඩ් කන එක ඇත්තට මම එහෙම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද ඒ වුණාට මේක ප්‍රසිද්ධ පැය 24ම ඇරලා තියෙන මැක්ඩොනල්ඩ් එකක් විදිහට. මේ සීට් ඔක්කොම සමයක වෙනකොට පිරෙනවා. ඉතින් ඊට පස්සේ ට්‍රේ එක මට මෙතනින් තියන්න පුළුවන්. එතිකල් නෑ. හෙලෝ කට්ටිය කොහොමද ඉතින් අලුත් ෆුඩ් රිවිව් එකක් අරන් ආවා. ඉතින් පේන ඇති අද අවුව කාස්ට් එකකට පායනවා වගේ පේන්නේ. ඔන්න ස්ප්‍රින් එක පටන් ගත්තා අපිට. ආපහු එනවාට දවසක් දෙකක් හිම වැටෙන්නත් පුළුවන්. මේක ඇවිල්ලා ටිපිකල් ෆුඩ් රිවිව් එකක් මත් නෙමේ. මොකද ඕගොල්ලෝ මැක්ඩොනල්ඩ් එක ගැන ඕනකටවත් වඩා දන්න අය ඉන්නවා. හැබැයි මට මැක්ඩොනල්ඩ් එකකට ඔයාලා වරගෙන එන්න අවශ්‍ය වුණේ නැහැ. මෙතන තියෙන විශේෂත්වයත් එක්කලා ඒ ගැන ටිකක් කතා කරන්නත් එක්කලා තමයි මම මේ ආවේ. ඉතින් මගේ ප්‍රියතම කෑමක් තියෙනවා මේකේ බ්‍රෙක්ෆාස්ට් මෙනු එක. ඒක ගොඩක් මම කැමති මෙනු එකක්. ඉතින් මෙතන එහා පැත්තෙන් පිටිපස්සෙන් යනවා හයිවේ එක. ඒක ඇවිල්ලා ඔස්ලෝ ස්ටොක්හෝම් හයිවේ එක. ඉතින් මම ඔයාලට කියලා තියෙනවා අපේ මේ පොඩි ගම තියෙන්නේ දැන් ලොකු පාරක් අයිනේ. ඒ කියන්නේ දැන් ඔයාලගේ ගෙයක් කොහෙද කියලා අහුවොත් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි අපි ඉන්නේ කොළඹ පාරේ. අපි ඉන්නේ පුත්තලම් පාරේ. නැත්තම් නුවර පාරේ. ඉතින් ඒ වගේ තමයි අපි ඉන්නේ නෝර්වේ ස්ටොක්හෝම් පාරේ. කිලෝමීටර් 520ක් විතර වගේ දුර පාරක්. මට මතක හැටියට E18 වෙන්න ඕන. E18 E20 ඒ දෙක එකට යන තැනුත් තියෙනවා. ඉතින් මම ඉන්නේ ඉතින් අපේ ගම තියෙන්නේ ඒ පාරේ. ඉතින් ඔය එහා පැත්තෙන් වාහන යන සද්දෙත් එනවා. ඉතින් එච්චර වැදගත් වටිනා කියන පාරක් අයිනේ ඉඳගෙන ඒකේ එක්සිට් එක ගාව තියෙන මැක්ඩොනල්ඩ් එකකට තමයි අද මම ආවේ. ඉතින් මේ මැක්ඩොනල්ඩ් එකේ තවත් විශේෂත්වයක් තියෙනවා. මේක පැය 24ම ඕපන් මැක්ඩොනල්ඩ් එකක්. පිටිපස්සෙන් එම්මපුර පේනවා. ඉතින් ඔයාලා දන්නේ නැති කෙනෙක් නෑ මැක්ඩොනල්ඩ් එක කියන්නේ මොකද්ද කියලා. පැය 24ම ඕපන් එකක් නිසාම තමයි මම මෙතන තෝරගත්තේ. අද මෙතෙන්ට එන්න ඕනේ කියලා. මම නිතර එන තැනක් මේක. හයිවේ එක්සිට් එක ගාව තියෙන හින්දා දුර ගමන් යන අය, ඒ කියන්නේ ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා, ඊටකොට ට්‍රිප් යන ගොඩක් දුරවල් වල යන අය නිතරම මේ එක්සිට් එකෙන් එනවා මෙතෙන්ට. මොකද පාන්දරකට උනත් ඇරලා තියෙනවා. මේකේ ගහලා නම් තියෙන්නේ පාන්දර 1ට වහනවා නැත්තම් පාන්දර 3ට වහනවා. ඒ දවස් තියෙනවා. කොහොමත් වැඩිපුර දවසක් ඒගොල්ලෝ පාන්දර 3ට තමයි වහන්නේ. ආයේ පාන්දර 6ට ඕපන් කරනවා. සර්විස් බ්‍රේක් එකක් ගන්නවා පැය 3ක. ඉතින් ඒ පැය 3ේදී ඒගොල්ලෝ පොඩක් ක්ලීන් කරන ඒවා, අපහු ඒගොල්ලන්ගේ කෑම පොඩක් টොප් අප් කරගන්න ඒවා, ඉතින් පොඩි රෙස්ට් එකක් ගන්න ඒවා, ෂිෆ්ට් මාරු වෙන ඒවා, ඒ ටික තමයි වෙන්නේ. ඒ වුණාට මේක ප්‍රසිද්ධ පැය 24ම ඇරලා තියෙන මැක්ඩොනල්ඩ් එකක් විදියට. මැක් කැෆේ ඇත්තටම. මැක් ඩ්‍රයිව් එක තියෙනවා මෙතන. ඩ්‍රයිව් ත්‍රූ ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් මේ මැක්ඩොනල්ඩ් එක ගැන දේවල් ඔයාලට සාමාන්‍යයි. එතන ලොකු අමුතු දේවල් නැහැ. ඉතින් මේ මැක්ඩොනල්ඩ් එක පැය 24ම ඕපන් එකක්. ඒ වගේම මෙතන ෆුවල් ස්ටේෂන් එකක් තියෙනවා. මේ ෆුවල් ස්ටේෂන් එකේ ප්ලග් ඉන් හයිබ්‍රිඩ් charge කරන්න පුළුවන්. ඊට පස්සේ වාහන වොෂ් කරගන්න අයට වොෂ් කරගන්න පුළුවන්. පොඩි සුපර් මාකට් එකකුත් ඒකේ තියෙනවා සර්කල් කේ. ඊට පස්සේ කැරියර්ස් අරගෙන යන අයට ඒව ගන්න පුළුවන්. ඒ සර්විස් ගොඩක් තියෙනවා. පොඩි ඉන්ඩස්ට්‍රියල් ඒරියා එකක් වගේ තැනක තමයි මේක තියෙන්නේ. යමු ඇතුළට. මේ මෙනු එක පොඩ්ඩක් පෙන්වන්නත් ඕන. ඉතින් වැදගත් පාරක් නෝර්වේ ස්ටොක්හෝම් පාර. ඉතින් ගොඩක් කාර්ය බහුල පාරක්. ඒ පාරේ අයිනේ තියෙන මෙන්න මේ මැක්ඩොනල්ඩ් එකට ඔන්න අද ඔයාලා එක්කගෙන යනවා. යමු ඇතුළත් පොඩි විස්තර ටිකක් තියෙනවා පෙන්වන්න. අපි යමු ඕඩර් එක ප්ලේස් කරන්න. ඉතින් මේවා නම් පෙන්වන්න දේවලුත් නෙමෙයි. ඉතින් දැන් ලංකාවේ හැමතැනම මේවා තියෙනවා. ඉංග්‍රීසි වලට දාලා ඔන්න start order. ඉතින් බ්‍රෙක්ෆාස්ට් මෙනු එක දැන් උදේ 9යි. තාමත් ඒක තියෙනවා. ඉතින් ලොකු දෙයක්. මේ හැම්බර්ගර් එකක් පටන් ගන්නේ ක්‍රෝන 15න්. ක්‍රෝන 15ක් කියන්නේ ඉතින් මෙහි තියෙන අඩුම ගාණක්. ක්‍රෝන 15ක් කියන්නේ සාමාන්‍යයෙන් 450ක් විතර වගේ වෙනවා ලංකාවේ. ඉතින් මේක විදිහට තමයි මේක මෆින් සොසේජ් එකක් මැක්ඩොනල්ඩ් අපි මේක ගමු. item only
add order. මට තව එකක් ඕන. hot drink එකක් තියෙනවා මේකේ. පොඩි බබාලට මේක ඩොනේෂන් එකක් මම එකට ක්‍රෝන 10ක් දානවා. මම මේක දැකලා තිබුණ එක මම අදයි දැක්කේ. ඉතින් ක්‍රෝන 80යි මගේ උදේ කෑමට යන ගාන. ඕඩර් එක දැම්මා 31. කෑම එකත් අරන් එළියට ආවා. අද ටිකක් අවුව වැටෙන හින්දා එළියේ ඉන්න පුළුවන්ද දන්නේ පොඩ්ඩක් බලමු. ඉතින් මැක්ඩොනල්ඩ් එක කියලා කියන්නේ ගොඩක් බජට් කෑම විකුණන ෂොප් එකක්, රෙස්ටෝරන්ට් එකක් ස්වීඩන් වල. ස්වීඩන් කියන්නේ ස්වීඩන් විතරක් නෙමෙයි, ඇත්තටම මුළු යුරෝපෙම අපි ගත්තොත් මැක්ඩොනල්ඩ්, බර්ගර් කිං, මැක්ස් බර්ගර් තව ඔය වගේ තියෙනවා ෆ්‍රැන්චයිස් කම්පැනි. ඉතින් ඒවා තමයි අඩුවටම හොඳ රසට හොඳ කෑම වේලක් කන්න පුළුවන් රෙස්ටෝරන්ට්. ඉතින් ඒවා තමයි ෆේමස් ඒවා. නැත්තම් දැන් ඕගොල්ලෝ හිතනවා ඇති මැක්ඩොනල්ඩ් එකේ කොහොමද ගණන්? ඊට පස්සේ මේකට සාමාන්‍යයෙන් සෙනග එනවද? කොයි විදිහේ ජන කොට්ටාශයක්ද එන්නේ? ඉතින් ඒවට උත්තර දෙනවා නම් සාමාන්‍යයෙන් මැක්ඩොනල්ඩ් එකකට එන්නේ ගොඩක් ලොකුවට කෑමට වියදම් කරන්න අකමැති කට්ටිය. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් මෙහි විදියට ගත්තොත් සාමාන්‍යයෙන් සුළු රැකියා කරන කට්ටිය සැලරිය වෙනසක් නැහැ. ඉතින් ඔයාලා දන්නවා මට මේක අරගන්න විදියක් නැහැ. ගොඩක් ටයිට්. මොකද දන්නේ මේක අරගන්න වෙන්නේ නැහැ. මොකද මේ මම ඇත්තටම හිතුවේ මේක ග්ලාස් එකක දෙයි කියලා. ඒගොල්ලෝ ෆොටෝ එකේ දාලා තියෙන්නේ ඇඩ් වල දාන්නේ අර ලංකාවේ විදිහට මේ පොඩි ග්ලාස් එකක. ඇත්තටම මෙහෙ මේ කෝපි වලට සීනි දාන්නේ නැහැ. දැත් කන සීනි දාපු තැන කෝපි වලට සීනි දාන්නේ නැහැ. ඉතින් එහෙම්මම ගන්න විදිහටම තමයි බොන්නේ. අපි ඉතින් ලංකාවේනේ. ඒ හින්දා ඉතින් සීනි චුට්ටක් මම ඔන්න ඇඩ් කරා. ඒකට දාන්න ගලවන්නත් අමාරුයි. ඉතින් දැන් හොඳයි. වයිෆ් එක තරම් නම් හොඳ නෑ. දැන් එයා මෙතන නැහැනේ. එයාත් මේක බලන්නේ පස්සේ. ඉතින් මට කියන්න තියෙන්නේ මේකට එන්න ජන කොට්ටාශය සාමාන්‍යයෙන් ලංකාවේ අපි ගත්තොත් ටිකක් මැක්ඩොනල්ඩ් පීසා හට් ඒවට යනවා කියන්නේ පොෂ් ක්‍රවුඩ් එක. හැබැයි මෙහෙ යන්නේ ටිකක් දුර වාහන එලවන ඊට පස්සේ ගොඩක් ලොකු රැකියාවක් කරන්න අවශ්‍යත් නැහැ. ඒ කියන්නේ අර කැටගරි වෙලා නැහැ මොන විදිහේ ක්‍රවුඩ් එකක් දෙන්න කියන එක. ඒ කියන්නේ හැමෝටම එන්න පුළුවන්. මෙහෙ සැලරිය අනුව ජන කොට්ටාස බෙදිලා නැහැ. සල්ලි තියෙන මිනිස්සු වෙනවා, සල්ලි නැති මිනිස්සු වෙන්නේ. ඒ කියන්නේ හැමෝටම ඇත්තටම මේකේ කෑම එකක් කාලා යන්න එන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නුවා ක්‍රෝන 80යි මට කොෆි එකටයි බර්ගර් එකටයි ගියේ. ඉතින් ඒක ක්‍රෝන 80ක් කියලා කියන්නේ මෙහි ක්‍රෝන 30000ක් විතර පඩියක් ගන්න කෙනෙකුට උදේ කෑමකට ඒක වෙන් කරන්න පුළුවන්. ගොඩක් අවුයි. කැමරාව බලන්නත් බෑ. ඉතින් කමු පිටිපස්ස වලට පේනවා ට්‍රක් එහෙම යනවා. ඉතින් ගොඩක් වාහන ට්‍රක් මෙතෙන්ට එනවා. ඩ්‍රයිව් ත්‍රූ එකනොත් මිනිස්සු අරගෙන ඉතින් හදිස්සියට යනවා. පෙන්නන්නම් බර්ගර් එක. හොඳ ජූසි බර්ගර් එකක්. ඉන්න මං ළඟට ගන්නම් කැමරාව. හරි. ඔයාලට දැන් තවත් හොඳට පේනවා ඇති කොහොමද බර්ගර් එක කියලා දුම් දානවා. ඉතින් හොඳ සීතලේ එග් එකක් තියෙනවා. මේක සොසේජ් පැටි එකක් කියලා ඒගොල්ලෝ එක දාලා තිබුණේ. චීස් ස්ලයිස් එකක් තියෙනවා. මේ බන් එකත් ගොඩක් විශේෂයි බ්‍රෙක්ෆාස්ට් මෙනු එකට. ඉතින් උණුවෙන්ම කන්න ඕන. දැන් මේ දුම් දානක නම් චුට්ටක් නිමුණා. ඒ විදිහම රස ඒ කියන්නේ මම මේකේ කවදා කොහොම කෑවත් ලංකාවේ කාපු එක ඒ වෙන මැක් කැෆේ එකකින් කෑවත් ඒ ක්වොලිටිය ඒ විදිහටම තියෙනවා. මම ගොඩක් ආසයි මේ එග් එක. මේක මේ පොඩි ස්ටෙන්සිල් එකකින් මම හිතන්නේ හදන්නේ පොඩි සර්කල්. අපි පොඩ්ඩක් ආසයි මේකට. ඉතින් ඔහොම තමයි අද උදේ කෑම.
ඉතින් තවත් දෙයක් කියන්න ඕන. දැන් ෆාස්ට් ෆුඩ් කන එක හොඳද කියලාත් ප්‍රශ්නයක් තියෙනවා. ෆාස්ට් ෆුඩ් කන එක ඇත්තට මම එහෙම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මම ඒකේ හොඳ නරක දන්නේ නැහැ. හැබැයි මම අහලා තියෙන හැටියට ડોක්ටර්ස්ලා කියන හැටියට ෆාස්ට් ෆුඩ් හොඳ නැහැ. ඉතින් මේක මේ පේඩ් ප්‍රොමෝෂන් එකක්වත් මොකුත් නෙමෙයි. මම මේ උදේට කන් දාපු ගමන් ඉතින් ඔයාලා හිතන්න එපා මම මේක මැක්ඩොනල්ඩ් එකේ ෆාස්ට් ෆුඩ් ඊට පස්සේ තව අනිත් තැන්වල තියෙන පීසා ඊට පස්සේ ඒ දේවල් ප්‍රොමෝට් කරනවා කියලා. මේක ජස්ට් ෆුඩ් රිවිව් එකක්. ඉතින් මට ආසයි තුනා ඔස්ලෝ ස්ටොක්හෝම් හයිවේ එක අයිනේ ඉඳගෙන ඊට පස්සේ පැය 24 බැරලා තියෙන මැක්ඩොනල්ඩ් එකක ඉඳගෙන මම ලංකාවේ ගොඩක් ආසාවෙන් කාපු මෙන්න මේ බර්ගර් එක මැක් කැෆේ එකකට ඇවිල්ලා ඕගොල්ලොත් එක්කලා බෙදා ගන්න. ඉතින් ඒ නිසයි මම මෙතෙන්ට ආවේ. ඇත්තටම කියන්න තරම් වටිනා වුණා. එකතු වෙලා ඉන්න. මිනිස්සු කෑම කන්නේ ඇත්තටම ඇතුලේ ඉඳගෙන රෙස්ටෝරන්ට් එකේ. ඉතින් ගොඩාක් ලොකු ස්පේස් එකක් තියෙනවා ඇතුළට වෙලා ඉඳගෙන කන්න පුළුවන්. මං ඉතින් මේ ලස්සන පොඩ්ඩක් වටපිටාව හුලන් ටිකක් වද්ද ගන්න හින්දා ඉරේලියත් බලන්නත් එක්කලා ආවා එළියට. මේ සීට් ඔක්කොම සමයක වෙනකොට පිරෙනවා. ඉතින් මිනිස්සු කවුරුත් ඇතුලේ ඉඳන් කන්නේ නැහැ. ඉරේලිය පොඩ්ඩක් වැටෙන්න අවුව මොකද අවුවට මාර ආදරේ මිනිස්සු මේ රටවලට ආවට පස්සේ අපිටත් ඉරේ වටිනාකම මෙච්චර දැනෙන්නේ. ඉතින් එළියේ ඉඳන් තමයි මේ කට්ටිය කෑම කන්නේ. ඉතින් මේ සීටින් ඒරියා එක සම්පූර්ණයෙන්ම ෆිල් වෙනවා. කෑම ටික කාලා ඉවරයි. ඉතින් මේවා මේ රීසයිකල් කරන්න තියෙන තැන් කියන්නේ ෆ්‍රැන්චයිස් වල විතරක් නෙමෙයි මේවා ගොඩක් තැන්වල තියෙනවා. අපි ඒක බලලා ඉතින් හරියට දාන්න ඕන. මෙතන ඩ්‍රින්ක්ස් දේවල් ටික දාන්න තියෙන්නේ. මෙතන පොදු කඩදාසි වලට සම්බන්ධ ඒවා ටික සහ කෑම. ඉතින් ඊට පස්සේ ට්‍රේ එක මට මෙතනින් තියන්න පුළුවන්. හරි මං එළියෙම තිබ්බා. ඉතින් එළියේ ඉඳන් කාපු හින්දා මේවා අනිවාර්යෙන් කරන්න ඕන. නැත්තම් එහෙම මේ රටටත් හරි නෑ. ඒක එතිකල් නෑ. ඒ නිසා ඒවා අනිවාර්යෙන් මතක තියාගන්න. ඉතින් මම කාලා දැන් එළියට ආවා. thank you. මේක ඇත්තටම ෆුඩ් රිවිව් එකකට වඩා ඉතින් ගොඩක් දේවල් අපි බෙදාගත්තා. ලස්සන කතන්දර. ඉතින් පිටිපස්සේ පේනදී දැන් වාහන ගොඩක් ඇවිල්ලා තියෙනවා. ට්‍රිප් යන කට්ටියකුත් ඇවිල්ලා තියෙනවා. ඔය වාහනවල උඩ දාගෙන ඇවිල්ලා තියෙන්නේ. මං හිතන්නේ ටිකක් උඩ පළාත් වලට ස්කි කරන්න තාම යන්න පුළුවන්. ඉතින් ෆැමිලිස් ගොඩක් ආවා. මට දැක්ක හැටියට ළමයි වගේකුත් ආවා. ළමයි කියන්නේ මේ ළඟ ඉස්කෝලවල ළමයි ඉන්ටර්වල් එකට මං හිතන්නේ එනවා ඉතින් මේකෙන් කාලා යන්න. මොකද එළියට යන්න පුළුවන් යාලට. මම මේ දැන් අද කියපු දේවල් මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඔයාලට තව දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. දන්නවනේ ඉතින් මං හැම එකටම රිප්ලයි කරනවා. ගොඩක් ස්තුතියි. මම ආයි ඉක්මනින් ෆුඩ් රිවිව් එකක් අරන් එන්නම්. මීට කලින් අපි දාපු ෆුඩ් රිවිව් එකත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් දැන් වීඩියෝ ක්ලිප්ස් ගොඩක් තියෙනවා. ලස්සන එකක් ආපහු අරන් එන්න. ඉතින් ඕනක තමයි අපේ ගමේ මැක්ඩොනල්ඩ් එක. thank you මාත් එක්කලා බ්‍රෙක්ෆාස්ට් ගන්න ආවට. එකතු වෙලා ඉන්න. ආයෙ හම්බෙමු.